සුබ දවසක් වේවා මගේ යාළුවා හැමෝටම අද මේ ජූලි 25 සෙනසුරාදා දවසේ මේ දවල් 9:45ට විතර මේ උදේ මේ මම යනවා මේ දින පන්ති දැම්මා ඉංග්‍රීසි පන්ති වලට මේ එක්කන් එන්න යනවා මේ බලන්නකෝ අවුව 9:45ට විතර මෙහෙට මේ තරම් රස්නින් පායනවා හිතේ යාළුවනේ ඊට පස්සේ මේ දැන් මේ ගේන්න යන ගමන් මම උදේ ගිහිල්ලා දාලා ආවා ඊට පස්සේ ආයෙ 10ට දැන් ඉවර වෙන්නේ ඒ දෙන්නම ගේන්න යන ගමන් තමයි මම මේ වීඩියෝ කෑල්ල ගත්තේ ඊට පස්සේ මේ ඇවිල්ලා කජු ටිකක් තිබ්බා මේ වගේ කජු කිලෝ එකමාරක් විතර මම මේ විදිහටම කපලා කලින් සුද්ධ කරලා දානෙකටත් දුන්නා අපි අර හිටපු තැන මේ බෝඩි මේ අක්කලාගේ දානයක් තිබිලා සංගීත දානෙකට මම කපලා දුන්නා ඒක නම් දවස් වීඩියෝ කරගන්න බැරුණා ඊට පස්සේ ඉතුරු ටික මෙයාලට මාළුවක් හදලා ඕනේ කිව්වා ඊට පස්සේ මම ඒ ටික කැපුවා ඔන්න ඔය විදිහට අලු ගාගෙන කපපුවාම කජු යාළුවනේ මේ වගේ කිරි ගෑවෙන්නේ නැත්තම් කිරි ගෑවුනහම අත් වණ වෙන්න බලනවා මේ ඔය විදිහට තමයි ඉතින් මේ කපන්න ඕනි අර ගොඩක් මේ වේලිලා හින්දා ටිකක් තදයි කපා ගන්න අමාරුයි මේ අලු ගාගෙන ඉතින් මම ওই කජු ගෙඩි ටිකත් කැපුවා කපලා ඊට පස්සේ ඔය ටික සුද්ධ කරා සුද්ධ කරලා මාළුවක් හදා ගන්න තමයි හදන්නේ ඊට කලින් එහෙම ලොකුවට දාන්න දේවල් තිබුණේ නැහැ ඊට පස්සේ කරපු වැඩේ ඔය ටික කපලා සුද්ධ කරලා ලිපේ තිබ්බා මොකද ලිපේ තියලා තඹ ගන්න ඕනේ එතකොට කීරි ටිකක් යනවා ඔය පොත්තත් ගලව ගන්න පුළුවන් ඒ හින්දා ඔය පොඩ්ඩ චුට්ටයි කජු තිබුණේ මෙයාලා කණ්ඩාසයි ඒ හින්දා ඉතින් හැදුවා කොස්සල්ට උතලාගෙන ඔය කජු චුට්ට විතරක් මදි උයන්න ඒකටම තිබ්බඩු ටිකක් තිබුණා ගෙදර ඒ ටිකත් කපාගත්ත දාලා ලුණු මිරිස් කාර පිංච ඔක්කොම ටිකක් දාලා දිය කිරි ටික දාලා හැම ලිපේ තියාගත්තා. එතනින් එහාට මට වීඩියෝ කරගන්න බැරි වුණා යාළුවනේ. මේ ඊට පස්සේ කජු ටිකත් සුද්ධ කරලා ඔකට දැම්මා. දාලා මේ ෂෝදර හැම දාලා මේ ඔය ටිකෙන් දිය කිරින් ඉඳවලා ඊට පස්සේ මිටි කිරි ටික දාලා තෙල් චුට්ටක් දාලා ගත්තේ. ඒ විදිහට තමයි හදන්නේ. ඔන්න ඔය කජු ටික ඔන්න බලන්න තම්බිච්ච කජු ටික දැන් හොඳට සුද්ධ කරගන්න පුළුවන් ඔන්න ඔය විදිහට. ඔක සුද්ධ කරලා තමයි අරකට දාලා මම හැදුවේ. එතනින් එහාට ඉතින් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මම අලුත් රස්සාවකට යන්න පටන් ගත්තානේ. ඔන්න යාළුවනේ මම දැන් ජොබ් එක කරන තැන. මේ අපි හිටපු බෝඩි මේ පහළ තට්ටුවේ තියෙන කඩේ. ඕකේ තමයි මම වැඩ කරන්නේ දැන් දවස් 3ක් විතර ඇති මම වැඩට ගිහිල්ලා. ඒක වැඩ කරේ නංගිට පොඩි බබත් එක්ක එන්න බෑ කියලා මට එන්න කිව්වා. හවස 2ට තමයි මම වැඩට යන්නේ. 2ට එකමාර 2 වගේ වෙලාවට තමයි එන්න කිව්වේ. මොකද මටත් පොඩි දෙන්නගේ ඉස්කෝලේ වැඩ එහෙම තියෙන හින්දා. ඊට පස්සේ ඉතින් හවස 7:00යි කාලේ විතර වෙනකම් වගේ මම උතර වැඩ කරනවා. වඩු කිරණ වැඩ තමයි ඉතින් කරන්නේ. මේ ඊට පස්සේ ඉතින් තමයි ගෙදර ඉන්නේ. මේ හස්බන්ඩ් නම් කැමතිම නෑ ඉතින් මාව වැඩට යවන්න. එයා දැන් ටච් කියන්නේ එයාලට කවුරු හරි හොයාගන්න කියන්න. එතකන් ඉතින් උදව්වක් කරන්න අපටත් උදව් කරපු නිසා එයාලා මේ හොයාගන්න කියපු ඔයා ගෙදර ඉන්න මං කැමති නෑ වැඩට යවන්න කියලා. ඒ වුණාට ඉතින් එයා එහෙම කිව්වට යාළුවනේ ඇත්තටම මේ අපිට දැන් ලෝන් ටික කැපෙන නිසා කඩිය මදි ඉස්සරහට ජීවත් වෙන්න. මටත් ඉතින් පුංචි හරි හයියක් වෙන්න පුළුවන් මේකෙන්. මොකද යාළුවනේ බොරු කියන්න ඕනේ මේ මාසෙත් අපිට කඩියෙන් ඉතුරු වෙලා තිබේ රුපියල් 25000යි. හැමදේම කරගන්න ඕනේ ඒ සල්ලි වලින්. මේ 25000ක් මදි ඇත්තටම මාසෙ ජීවත් වෙන්න අපිට. බබාලාගේ හැමදේමත් එක්ක මේ ස්කූල් වෑන් වලට ඉස්කෝලේ ජාති වලටත් එක්ක ඉතින් ඒකින්ද මම මාස 3-4ක් හරි මේකේ වැඩ කරන්නම් කියලා ඉතින් කියනවා. ඒකට එයා කැමතිම නෑ මේ ගෙදර ආවමත් අහනවා හිටගෙන ඉන්නකොට කකුල් රිදෙනවද ඉඳ ගන්න තිබුණේ නැද්ද කට්ටිය දිගටම ආවද නිකන් ඉන්න වෙලාවක් තිබුණෙම නැද්ද කිය ඉතින් අහනවා හැමතිස්සෙම මට හරි මාදරේ අතින්නම් ඒත් මං කියනවා ඉතින් ඔයාට හයියක් ටිකක් හරි කියලා. ඒත් කියනවා මේ මම ඉතින් ඊටු වැඩ ටික කරන්නේ ඔයා ඉන්නකෝ මේ මං කොහොම හරි ඔක මේව කරලා ඉස්සරහට යමු අපි කියලා. ඒ වුණාට ඉතින් මෙතන අපේ ගෙදර ඉඳලා චුට්ට දුරයි. යන්නේ පේන දුර වගේ. ඒ හින්දා ඉතින් මට ලොකු මේ ප්‍රශ්නයක්වත් නැහැ. අනික මං එතන හිටපු තැන අක්කයි දෙන්නම හරි අපිත් එක්ක හරි හොඳව හිතවත්. ඒ හින්දා ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් එතන කිසිම ප්‍රශ්නයක් නැහැ. ආරක්ෂාව අතින් උනත් හොඳයි.
ඉතින් යාළුවනේ මේ අමාරු කාලේ පොඩි හරියට හයියක් වෙන මම මේ විදිහට වැඩ කරනවා. එයාටත් ඒක ලොකු සහනයක් වෙයි. ඉතින් ඔය කිව්වට මේ එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඔයාලට බුදු සරණයි.